මං යන ගමන ගැන vlog එකක් කරන්නේ නැහැ කියලා තමයි මං හිතාගෙන හිටියේ. හැබැයි මගදී මට හිතුණා vlog එකක් කරා නම් හොඳයි කියලා. ඉතින් මේ අරුල් අර ඇත සීට් එකේ පේන අපේ නංගි අපි තුන්දෙනා යන පොඩි ගමන. දැන් නම් මේ ඉන්නේ නුවර බස් එකේ කැන්ඩි වලට ගිහිල්ලා තමයි අපි මේ ගමන යන්න පටන් ගන්නේ. ඒ කියන්නේ අපේ ස්ටාර්ටින් පොයින්ට් එක තමයි කැන්ඩි. පොළොන්නරුවට අවුව වුණාට නුවරට නම් වහින්න වගේ. අපි එනකොට අහස කළු වෙලා වහින්න චුට්ටු චුට්ටු පටන් අරන් තිබුණා. අපි මාලිගාව ගාවින් බැහැලා මුලින්ම මාලිගාව වැන්දා. මොකද මේ යන ගමනින් පස්සේ ආය අපිට වඳින්න පුළුවන් වේද කියලා දන්නේ නැහැ. ඒ නිසා කෝකටත් කියලා දෙයියෝ බුදුන් සිහි කරගෙන යන එක තමයි හොඳ කියලා මම තීරණය කරා. මහනුවර කියන්නේ ශ්‍රී ලංකා සිටියේම තියෙන මං ආසම නගරය. මහනුවර පුරාම පැතිරිලා තියෙන කල්චරල් වයිබ් එකට මම මාරම ආසයි. ඉතින් අපි වැව පාර දිගේ හිමීට ඇවිදගෙන බස් ස්ටෑන්ඩ් එක පැත්තට ගියා. ටිකක් බඩගිනි. ටිකක් නෙමෙයි හොඳටම බඩගිනි. ඉතින් අපි සහස් වෙනට ආවා මොනවා හරි කන්න හිතාගෙන. ඒ අතරේ බලන්නකො මේ දෙන්නත් එක්ක නම් බෑ අනේ. ඒ දෙන්න යන තැන නතර වෙනවා. ඉතින් ඔන්න මාළු බලන්න නතර වුණා. එක දේවල් ගන්න නතර වුණා. ඔක්කොම කරගෙන අපි සහස් වෙන ඇතුළට ගියේ කෑම මොනවා හරි ගන්න හිතා. මෙතන කෑම ಜಾති ගොඩාක් තිබුණා. හැබැයි මට නම් හොඳටම බඩගිනි වෙලා හිටියේ. බත් තිබුණේ නැහැ. බත් තිබුණේ නැති නිසා අපි එහෙමම සහස් වෙන එක්සිට් වෙලා ටවුන් එක පැත්තට ආවා. පස්සේ අපි සිරිරම්මේගෙන් කාලා බස් ස්ටෑන්ඩ් එකට ආවා. දැන් මේ ඉන්නේ හැටන් යන බස් එක එනකම්. හැටන් වලට යන්න හැම වෙලේම බස් නැහැ. බස් එක මහනුවරින් පිටත් උනේ 5:00ට වගේ හවස. දාඩිය දාගෙන තාමත් අපි බස් එකට වේටින්. අම්මෝ. අපි ලක්ෂපාල යන්න බස් එක එනකන් ඉන්නේ. බස් එක ගොඩ නැහැ. මෙහාට යන්න මාවත් ගන්න. ඔයාට මොකද ඉතින්? ඔයාට බඩගිනිද? මට කන්න ඕනේ. ඔය කන්න ඕනි කිව්වට බඩ පැලෙනකන් කාලා තමයි ඉන්නේ. හැටන් යන බස් එකේ හොඳටම සෙනග. මොකද මේක තමයි මහනුවරින් පිටත් වෙන අවසාන බස් එක. මට නම් ඉඳ ගන්න සීට් එකක් හම්බුණා. හැබැයි ඒ දෙන්නට හිටගෙන තමයි යන්න ඕනේ. හැටන් වල ඉඳන් අපි බස් එකේ ගිහිල්ලා කෙලින්ම දියගල හන්දියෙන් බහින්න ඕනේ. මේ තමයි දියගල හන්දිය. දියගල හන්දියේ ඉඳන් අපි නතර වුණ තැනට යන්න. ඒ නතර වුණ තැන ඕන එයාගේ ඕන් වෙහිකල් එකේ හන්දියට ඇවිත් හිටියා. අපි දියගල හන්දියෙන් බහිනකොට රෑ 9:45 වගේ ඇති. ඒ වෙලාවට මේ පාර වහිනම හොඳටම වැස්ස ආයේ යන්න බස් නැහැ. ලක්ෂපාල ගාවටම යන්න බස් නැහැ. ඒ නිසා ඒ අයියා අපිව පික් කරන්න ආවා. ඉතින් දැන් අපි මේ යන්නේ රෑට කන්න මොන හරි ගන්න. තමයි රෙකමන්ඩ් කරේ මෙතන කඩයක් තියෙනවා. එකෙන් කමු කියලා. මේ තමයි ඒ කඩ. ඔන්න ගියපු ගමන් කඩේ ඇතුළේ හිටපු පුංචි යාළුවෙකුත් මගේ ඇඟේ නැග්ගා. එයා හරිම හුරතල්. එයා තමයි කඩේ අයිතිකාරයාගේ හුරතලා. හරිම කියුට් සුවඳ පූස් පැංචෙක්. මේ බලන්නකො එයාට නම් අහපව යන්න ඕන පාටක් නැහැ. අපිත් එක්ක යන්නම තමයි හිත. ඒ වුණාට ඉතින් බෑනේ. විශේෂයෙන් මං කියන්න ඕනේ ඔයාලා ලක්ෂපානේ එනවනම් ඇත්තටම මේ කඩෙන් කෑම කන්න. ඒ කෑම හරිම රසයි සහ මෙතන වයිබ් එක මාර calm and quiet. ඒ වගේම පිරිසිදුයි. හැබැයි ටිකක් අමුතුයි. මේ තිබුණු arrangements ඒවා හරිම අමුතුයි. මේක ටැමිල් කඩයක් නිසා වෙන්න ඕනේ. කොහොමරි අපි නතර වෙන තැනට ඇවිල්ලා කෑම කාලා කලින්ම නිදාගත්තා. මොකද උදේම හැරෙන්න ඕන නිසා. විච්චල චුට්ටක් මෙහායි. ඒ කියන්නේ ලක්ෂපාල දියැලට කිලෝමීටර් 10ක් විතර තමයි මෙතන ඉඳන් තියෙන්නේ. උදේ 8ට තමයි ඉවෙන්ට් එක පටන් ගන්න. හැබැයි තාම වහිනවා. එතන උඩ කොහොමද කියලාවත් දන්නේ නැහැ අපි. මම Google එකෙන් බලලා තමයි ලොකේෂන් හොයාගෙන මේ ආවේ. බලමු.
ඉතින් මේ තමයි අපි නතර වුණ තැන ලක්ෂපාන හෝම් ස්ටේ. වීඩියෝ එක අවසානයේදී මම ඔයාලට මේ හැම ඩීටේල් එකක්ම දෙන්නම්. Okay then finally here we go. ඔය ඈතින් පේන්නේ සප්ත කන්‍යා කඳු වැටිය. අපි නිකන් ඇස් දෙකෙන් බලනකොට නම් ටිකක් ලස්සනට පේනවා. ටිකක් නෙමෙයි මහා ගොඩක් ලස්සනට පේනවා. මේ ෆෝන් එකට චුට්ටක් මීදුමත් එක්ක කඳු ටික පේන්නේ පොඩ්ඩක් අඩුවෙන්. මේ පේනව නෙමෝන ඒ ජම්ප් එකට එයාගේ නම් එච්චර කැමැත්තක් නැහැ. හැබැයි අපි දෙන්න නම් ගොඩක් එක්සයිට් වෙලා තමයි ඉන්නේ. ෆෝල් සයිඩ් රෙස්ටොරන්ට් එක ළඟ තමයි මාවල් ඇඩ්වෙන්චර් ටීම් එකේ ස්ටාර්ටින් පොයින්ට් එක. මෙතනදී අපිට හමු වුණා පසිඳු මල්ලි. පසිඳු මල්ලි සේරම ඩොකියුමන්ට්ස් ෆිල් කරලා අපිව කාම් ඩවුන් කරලා වැඩේට රෙඩි කරේ එයා. බය වෙන්න දෙයක් නැහැ. මේ කොලේ හොඳට කියවලා වැඩේට සෙට් වෙලා ඉන්නේ කියලා සයින් එකක් දාන්න තමයි තියෙන්නේ. අනිවාර්යයෙන්ම මාවල් ඇඩ්වෙන්චර් ටීම් එකේ පිළිවෙල ගැන නම් කියන්නම ඕනේ. මෙතනදී අනිවාර්යයෙන්ම මාවල් ඇඩ්වෙන්චර් ටීම් එකේ පිළිවෙල ගැන නම් කියන්නම ඕනේ. එයාලා හරිම ක්ලියර්ලි හැම දෙයක්ම සෙටල් ඩවුන් කරා. අපි අහන හැම ප්‍රශ්නයකටම උත්තර දීලා හරිම ෆ්‍රෙන්ඩ්ලි විදියට ඒගොල්ලෝ මේ වැඩේ කරගෙන යනවා. ඉතින් මම බය නැතුව රෙකමන්ඩ් කරනවා ඔයාලට ඇඩ්වෙන්චර්ස් වලට ආසාවක් තියෙනවා නම් මාවල් ඇඩ්වෙන්චර් ටීම් එක තෝරගන්න. So everything's all set now. We have got the band on tour. Then breakfast අරගෙන අපිට ජම්ප් එකට යන්න තමයි තියෙන්නේ. මෙතන කෑම හදන ආන්ටිලා දෙන්නෙක් හිටියා. අපිට උදේට කන්න බත් තිබුණා. ඊට පස්සේ බ්‍රෙඩ් තිබුණා. ජෑම්, එක්ස්ට්‍රා ඒ හැමදේම ජූස් ඕනම් ජූස්, කොෆි, ටී ඕන දෙයක් ගන්න පුළුවන් විදිහට කෑම අරේන්ජ් කරලා තිබුණා. අනිවාර්යයෙන්ම කියන්න ඕනේ හරිම පිරිසිදුයි සහ හරිම රසයි. මට ඉතින් පාන් විතරයි කන්න පුළුවන් වුණේ. පොඩ්ඩක් බය වෙලා හිටපු හින්දා වැඩි කෑම කන්න පුළුවන්කමක් තිබුණෙත් නෑ ඇත්තටම. හැබැයි හයික් එක යන්න කලින්, ඒ කියන්නේ ජම්ප් එකට කලින් අනිවාර්යයෙන්ම බඩ පිරෙන්න බ්‍රෙක්ෆාස්ට් ගන්න ඕනේ. අපි නැතුවට මෙයා නම් හොඳට රිලැක්ස් එකේ කෑම කෑවා. මොකද එයා යන්නේ දියැල්ලේ පහළට. අපි යන්නේ දියැල්ලේ මුදුනට. ජම්ප් එක කරේ මමයි නංගි විතර. ඉතින් එහෙනම් දැන් සේරම හරි අපි මීටර 126ක් උඩ ඉඳන් පනින්න තමයි යන්නේ. Stay tuned for part 2. part 2 වලින් මම සේරම වියදම් ටිකයි ජම්ප් එකේ වීඩියෝස් ටිකයි අරන් එනවා. එහෙනම් ගිහින් එන්නම්. bye.